ඒ කාලේ අවුරුදු 12ක් කියන්නේ මට ටෙක්නිකල් එකේ හරි කෙමිකල් එකේ හරි එක නොලෙජ් එකක්වත් තිබුණ නැති කාලයක්. අපේ කම්පිටිෂන් එකක් තියෙනවා ස්පාර්ක් කියලා. එහෙම දාලා අපි ඒකට සිලෙක්ට් වෙලා টপ 100 වලින් සිලෙක්ට් වුණා. ඒකලින් අර ටීචර්ස් දෙන්න නැතුව මට හෙල්ප් එකක් කරන්න කවුරුත්ම හිටියේ නැහැ. Hi everyone. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ Legacy Talks podcast series එකේ 3 වෙනි episode එකත් එක්ක. ඉතින් අදත් අපි ready වෙලා ඉන්නවා founder කෙනෙක්ගේ story එකක් ඔයාලත් එක්ක share කරගන්න. අද අපි ඔයාලත් එක්ක share කරගන්න යන story එක චුට්ටක් වෙනස් අනිත් stories වලට. මොකද මේ founder young founder කෙනෙක්. He's just 15 years old and මෙයා මේ දවස්වල අපි කතා වෙන ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මදුරුවෝ සම්බන්ධ ප්‍රශ්නකට solution එකක් අරන් ආපු එක්කෙනෙක්. He's the CEO and founder of Mozis, Alif Anam. Alif, welcome to the podcast, Alif. මම මුලින්ම ඔයාගෙන් අහුවොත් who's Alif Anam? ඔයාගේ background එක මොකක්ද? I'm Alif Anam, founder and CEO of Mozix. I'm 15 years old and I'm studying at Gampel Zaira College right now and working with my business currently with it. ඔයාගේ background එකේදී ඔයා කිව්වා ඔයා 15 years old තාම කියලා. ඉතින් අපි දකිනවා සාමාන්‍යයෙන් මේ වයසේ කෙනෙක් කියන්නේ එක්කෝ සෙල්ලම් කරනවා නැත්නම් founder කෙනෙක් වෙන්න හිතන කෙනෙක් නෙවෙයි. එතකොට ඒ අතරින් බලද්දී ඔයා දැන් founder කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්. ඉතින් ඔයා කොහොමද මේ mindset එක හදාගත්තේ founder කෙනෙක් විදිහට මේ වගේ young age එකකින්? ඇත්තටම මගේ young age එක බැලුවොත් අපේ ගෙදර ඕන තරම් ෆෝන් තිබ්බා, ලැප්ටොප්ස් තිබ්බා, ඩිවයිසස් තිබ්බා. ඒත් අපේ ගෙදර එක රූල්ස් එකක් තිබ්බා. ටත් ගේම්ස් ගහන්න බෑ, වීඩියෝස් බලන්න බෑ. හැම අපි වීඩියෝස් බලනවා නම් මොකක් හරි ගේම් එකක් ගහනවා නම් අපිට මේ රූල්ස් එකක් තිබ්බා. අපේ අම්මා තාත්තගෙන් අහන්න ඕනේ, අම්මා තාත්තා බලන්න ඕනේ අපි මොනවද හරි ගේම් එකක් ගන්න. ඒක ඒගොල්ලෝ බලන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ පුරුදු කරන්නේ. එතකොට අපේ young age එකෙක්ම අපිට තිබ්බා මේ අර restriction එක නිසා මේක අපිට එච්චර දැනුන්නේ නැහැ කට්ටියක මේ ගේම් එකක් ගහන්න ඕනේ කියලා අපිට දැනුන්නේ නැහැ. අපි පොතත් එක්ක දිවතුණු කට්ටියකට මේ පොඩ ඉගෙනගෙන ආවා. grade 5 scholarship එක fail වුණා. මට ලකුණු 8කින් pass වෙන්න බැරි වුණා. ඊට පස්සේ මට පුඩි තරහක් වගේ ආවා. කොහොම හරි මම මේක achieve කරන්න ඕනේ. මගේ industry එකෙන් මගේ ආසාව යන්න ඕනේ කියලා. ඉස්සෙල්ලා මට තිබ්බේ කොහොම හරි ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියන එක. හැම ළමයක්ම වගේ ડોක්ටර් කෙනෙක් කියන්නේ හැම ළමයක්ම මේ ආසාවෙන් ඉන්න දෙයක්. ඒත් මේ මම grade 6 එකේ ඉද්දි මගේ අයියට ඩෙන්ගු හැදුනා. ඊට පස්සේ මං බැලුවා ඒක එයා හොස්පිටල් එකේ ඉඳලා ගොඩක් කාලෙ ඉඳලා අමාරුවෙන් හිටලා ඊට පස්සේ එයා ගෙදරට පස්සේ මං හිතුවා එයි මෙහෙම අපි ඩෙන්ගු මේ පුංචි මදුරුවකින් අපිට මෙහෙම වෙන්නේ කියලා. ඒ නිසා මං මදුරුවන් ගැන හොයන්න පටන් ගත්තා. Google වලින් search කරලා ගොඩාක් researchers read කරන්න ගත්තා. ඊට පස්සේ මට ආපු spark එක තමයි මදුරු රණ හදපු machine එකක් කියන්නේ. ඔව් ඔයා කිව්වා ඔයාගේ background එක ඒ විදිහට ආවේ. එතකොට ඔයා දැන් product එකක් හදලා තියෙනවා මේ මදුරුවන්ගේ problem එකට solution එකක් විදිහට. දැන් අපි normally දකින solution එක තමයි එක්කෝ අපි coil එකක් පත්තු කරනවා නැත්නම් vaporizer එකක් use කරනවා. ඒක තමයි අපිට මදුරුවෝ ප්‍රශ්නෙට normally හිතෙන solution එක. කොහොමද ඔයාගේ මේ solution එක වෙනස් වෙන්නේ? ඔයා මගේ product එකක් අරගෙන බැලුවොත් මේ අනිත් ප්‍රොඩක්ට් වල ගොඩාක් යුනික් එකක් තියෙනවා. මගේ කෙමිකල් එකක් තියෙනවා. ඒ කෙමිකල් එක මම ස්පෙෂලි ෆෝමියුලේට් කරලා තියෙන්නේ මදුරුවන් විතරක් ඇට්‍රැක්ට් කරලා. ඔයගොල්ලෝ දන්නවා මේ UV lights පාවිච්චි කරනවා ඔයගොල්ලෝ. මේ UV lights වලට මදුරුවන් වෙනවා, මැස් වෙනවා, නැත්නම් බීස්ලත් වෙනවා. කියන්නේ අපි ඒ බීස්ලාගේ දේවල් අපි මරනවා කියන්නේ ඒක සත්තු වලට තියෙන හිංසනයක් වගේ. මොකද අපි ඒගොල්ලන්ගේ මීපැණි ගන්නවා කියන්නේ ලොකු ඉන්ඩස්ට්‍රියක් තියෙනවා ඒගොල්ලන්ගේ. එතකොට මං සර්ච් කරා කොහොමද මිනිස්සුන්ව මදුරුවන් කොහොමද හොයාගන්නේ කියලා. ඊට පස්සේ තමයි මං හොයාගත්තේ මදුරුවන්ට ඇස් පේන්නේ නැහැ. මදුරුවන්ට තියෙන්නේ වැක්ස්ලට වගේ UV වගේ අර සද්දයක් දීලා ඒගොල්ලන් රිප්ලයි වෙන එකට ඒගොල්ලන් ඔබ්ජෙක්ට් එකක් අයිඩෙන්ටිෆයි කරනවා. වගේම ඒගොල්ලන් සුවඳටත් පස්සෙන් යනවා. එතකොට මං ටෙස්ට් කරා 20 දිනක් වගේ අරගෙන ටෙස්ට් කරා මිනිස්සුන් ගාව මොනවද සුවඳ තියෙන්නේ කියලා. වෙයි මිනිස්සුන්ට එන්නේ කියලා. එතකොට පස්සේ තමයි මං හොයාගත්තේ ජෙනරල් කෙමිකල් එකක් හොයාගත්තා. ඔක්කොම මිනිස්සු වගේ එකට තියෙන එක කෙමිකල් එකක්. ඒ කෙමිකල් එක මං කන්සන්ට්‍රේට් කරලා පාවිච්චි කරනවා මේ මැෂිමට. ඒ කන්සන්ට්‍රේට් කරන්න හේතුව තමයි මිනිස්සුන්ට වඩා මේක ඇට්‍රැක්ටිව් වෙන්න ඕනේ ඒගොල්ලෝ මේකට එන්න.
ඒක හරියට මේ කියමුකෝ ඔයා ගාව මේ ඔයා කඩේ එකට යනවා ඔයාගේ ඉස්සරහ තියෙන කඩේ වල 3ක් තුනේම මේ චිකන් බාබිකියු එකක් දාන කියමුකෝ එතකොට එකෙන් සුවඳක් වැඩිපුර આવොත් ඒ කඩේට තමයි ඔයගොල්ලෝ යන්නේ ඒ වගේම තමයි මදුරුවන්ටත් එතන තියෙන්නේ එතකොට මම ඒ කන්සන්ට්‍රේට් කරලා ඒ කෙමිකල් එක පාවිච්චි කරලා තමයි මගේ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරලා තියෙන්නේ ඒ විදිහට මේ ඉස්සෙල්ලා මම ඩෙවලොප් කරන්න පටන් ගත්තේ 2022 තමයි මගේ ෆස්ට් අවුට්පුට් එක ආවේ ඒක ලොකු මැෂිමක් මේ සිටවත් තියෙන බැරි ලොකු මැෂිමක් එක ඊට පස්සේ මං ඒ ඉස්සෙල්ලා පාවිච්චි කරන හිතපු කෙමිකල් එකත් හරි උනේ නැහැ ඊට පස්සේ මං පොඩ මේක ඩෙවලොප් කරලා ෆයිනලි මේ වගේ ප්‍රොඩක්ට් එකක් මං ගාව තියෙනවා දැන් ඔයා කිව්වාට කොහොමද මේ අයිඩියා එක ආවේ කියලා දැන් අයිඩියා එක කෙනෙක්ට ආවා හරි මේක ඩිවලොප් කරන එක ඇත්තටම ලේසි නෑ මොකද අයිඩියාස් එන හැමෝටම එන අයිඩියා එකක් ප්‍රොඩක්ට් එකක් විදියට හැම වෙලේම ඉවර වෙන්නේ නෑ හැබැයි ඔයා මේ ප්‍රොඩක්ට් එක හදලා තියෙනවද කොහොමද ඔයා මේ අයිඩියා එක ඩිවලොප් කරලා ප්‍රොඩක්ට් එකක් වෙනකම්ම ගෙනාපු ජර්නි එක කොහොමද මම 2022 මේක ඉවර කරලා 2023 මුලින් කාලේ වගේ මට ඉස්කෝලේ ටීචර් කෙනෙක් ආවා අපේ නව නිෂ්පාදන ක්ලබ් එකේ ඉන්චාර්ජ් යුනිට් ටීචර් යාගේ නම ෆාහිරම් මෙරන් කියන්නේ. එයා ඉස්සෙල්ලා ඇවිල්ලා කිව්වා මේක හරි හොඳ නිෂ්පාදනයක්. ඔයා මේක කොහොම හරි ඩෙවලොප් කරන්න ඕනේ. මේක ලොකුවට හදන්න ඕනේ මේක කියලා. එයාගෙන් මට එයා කියන දේ මට උනන්දුවක් ආවා. ඊට පස්සේ මම පොඩ ඩෙවලොප් කරන්න ගත්තා. ඊට පස්සේ මගේ entrepreneurship ක්ලබ් එකේ ටීචර් කෙනෙක් ඉන්නවා. ඒකේ යාලේ entrepreneurship කියන්නේ අපේ ඉස්කෝලේ පොඩ්ඩක්වත් ප්‍රසිද්ධියට තිබුණ නැතියා. ඒක එහෙම එකක් තියෙනවා කියලාත් කවුරුත්ම දන්නේ නැහැ. ඊට පස්සේ ඒ ටීචර් ඇවිල්ලා කිව්වා මෙහෙම තමයි අපේ කම්පිටිෂන් එකක් තියෙනවා ස්පාක් කියලා. ඒ කම්පිටිෂන් එක ඕගනයිස් කරන්නේ World Intellectual Organization එකෙන් ඒක ඕගනයිස් කරන්නේ. එතකොට ඒ කම්පිටිෂන් එක USA එක ඒ වගේ ලොකු රටවල් වලින් ඕගනයිස් කරපු ඒ කම්පිටිෂන් එකට මම ගියා. එතකොට ඒකේ ඒජ් රිස්ට්‍රික්ෂන් එක over 15 years old තමයි ඒකගේ ඒජ් රිස්ට්‍රික්ෂන් එක. එතකොට මම ඒ වෙලාවේ 12 years old. එතකොට මට කොහොමත් මේකට යන්න බෑ. ඊට පස්සේ මම ඒ ඕගනයිසර් වලට කතා කරා. ඒගොල්ලෝ කිව්වා හරි ඕගොල්ලෝ දාන්න අපි බලන්න කියලා. එහෙම දාලා අපි ඒකට සිලෙක්ට් වෙලා top 100 වලින් සිලෙක්ට් වුණා. top 35 එකේ ලිස්ට් එකේ මගේ නම ආවා. ඒත් මට යන්න බැරි වුණා මේ ඒජ් රිස්ට්‍රික්ෂන් නිසා. ඒගොල්ලෝ මාව ගන්න බෑ කිව්වා. මොකද මගේ ඒජ් එක අඩුයි. ඒ නිසා අපිට මේක කරන්න බෑ කිව්වා. ඊට පස්සේ තමයි මට entrepreneurship කියන්නේ මොකද්ද? ඒ වගේ business කරන්නේ මොකද්ද? ඒ වගේ උනන්දුවක් ආවේ. ඒ මං හිතන්නේ ටීචර්ස්ලා දෙන්න නැතුව මට මේ ජර්නි එක පටන් ගන්නම බැරි වෙලා ඇති. මගේ entrepreneurship club එකේ ඉන්චාර්ජ් ඒ කාලේ ඉඳලා දැන් වෙනකන් ඉන්නේ තමිලා මැඩම් කියන කෙනෙක්. එයා ඒගොල්ලෝ තමයි අපිව උනන්දු කරලා මේ වගේ කම්පිටිෂන් වලට අරන් ගිහිල්ලා මේ වගේ entrepreneurship skill එකක් මට ඩෙවලොප් වුණේ. ඊට පස්සේ 2023 අන්තිමේ වගේ මම Central Province එකේ entrepreneurship competition එකේ first place ගත්තා. ඒකත් age restriction එක over 16 years old ඉන්න ඕනේ අනිවාර්යෙන් කියලා. එතකොට මං ස්ටේජ් එකේ ගිහිල්ලා පිච් කරලා ඒ තමයි මං මුලින්ම එක ස්ටේජ් එකකට නැගලා පිච් කරපු first pitching එක. ඒ වගේ හොඳම experience තියෙනවා මට මේකට එන්න මට උදව් කරන්න. ඔව්. ඔයා කිව්වා ඔයාට මේ ජර්නි එකේ යද්දී ඔයගේ ඒජ් එක ඔයාට සමහර තැන්වල චැලෙන්ජින් වුණා කියලා සමහර කම්පිටිෂන් වලට යන්න බැරි වුණා එහෙම කියලා. ඒ වගේ මේ ජර්නි එකේදී ඔයාට ආපු චැලෙන්ජස් මොනවාද? සමහර විට මේ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරද්දී ඔයාලට ටෙක්නිකල් සයිඩ් එකෙන් චැලෙන්ජස් එන්න පුළුවන් වුණා. ඒ වගේ අප චැලෙන්ජස් ඒ කාලේ අවුරුදු 12ක් කියන්නේ මට ටෙක්නිකල් එකේ හරි කෙමිකල් එකේ හරි එක නොලෙජ් එකක්වත් තිබුණ නැති කාලයක්. අපේ සයන්ස් බුක් එකක් අරගත්තොත් ඒකේ කෙමිකල් එක කියන්නේ කියලාමති නැති තැන. එතකොට මගේ අයියා හිටියා මම grade 6 ඉද්දී මගේ අයියා හිටියේ grade 10. එතකොට එයාත් මේ පොඩ්ඩක් මේ වගේ දේවල් පටන් ගත්තේ කාලේදී. එයාත් හොඳ උනන්දුවෙන් මට උදව් කරන්න පටන් ගත්තා. අපි රිසර්ච් කරලා කොහොම හරි මේ කෙමිකල් එක ඩෙවලොප් කරන්නේ කොහොමද කියලා බැලුවා. ඒ වගේ ගොඩක් කර කෙමිකල් ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ මට නොලෙජ් එකක් තිබ්බේ 0 ඒ කාලේ. ඒ කියන්නේ අපි ඒත් මගේ පොඩි කාලේ මේ තිබ්බා මං ගෙදරට මොන හරි ටොයිස් එකක් කරනවා ඒ කඩලා මම ඔක්කොම සර්කිට් එක ඔක්කොම කැලි කරලා ආයෙත් ෆික්ස් කරනවා. එතකොට මේ අපේ අම්මා තාත්තා හැමදාම කියන මේ හැමදාම අරන් එනවා ඔයගොල්ලෝ කඩන්නේ මොකද මේ වැඩක් නැහැ. සෙල්ලම් කරන්නේ නැහැ. ඒ වගේ එතනින් අපි මේ ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක ඒ වගේ දැනගත්ත හැටියට මේ වගේ ලොකු සර්කිට් හදන්න අපි කවදාවත් දැනගෙන හිටියේ නැහැ. එතකොට ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ කෙමිකල් සයිඩ් එකේ ඉගෙන ගන්න එක ලොකුම චැලෙන්ජ් එකක් වුණා.
ඊට පස්සේ අපේ මගේ ඉස්කෝලේ මම මේක ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරන කලින් මං හිටියේ ක්ලාස් ටොපර්ස් විදියට. හොඳටම ඉගෙන ගන්නවා. මොකද ඒ මං කිව්වේ ස්කෝලර්ෂිප් එක ෆේල් වුණාට පස්සේ මට තරහක් තිබ්බ කොහොම හරි ඔක්කොම එකෙන් එක්සෑම් පාස් කරගන්න ඕනේ. කොහොම හරි ක්ලාස් ටොපර්ස් වෙන්න ඕනේ. එහෙම ආසයක් තිබ්බා. ඊට පස්සේ මම මේ ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරාට පස්සේ මගේ පොඩ මගේ රෑන්ක් එක පොඩ පස්සට යන්න පටන් ගත්තා. ප්‍රොජෙක්ට් එක පටන් ගත්තට පස්සේ. ඔව්. එතකොට මගේ අම්මා තාත්තා කිව්වා ඔයා මේක විතරක් බලලා වැඩක් නෑ. ස්ටඩීස් ටිකක් බලන්න ඕනේ. ඉස්කෝලේත් කිව්වා මෙහෙම බෑ. කොහොම හරි ස්ටඩීස් බලන්න ඕනේ. ඔයා ස්ටඩීස් හොදට තිබ්බ කෙනෙක් නේ. එම ඒගොල්ලන්ගෙන් මේකක් ආවා මේක කොහොම හරි ඩ්‍රොප් කරන්න කියලා. ඊට පස්සේ අපේ ඉස්කෝලෙන් අර ටීචර්ස්ලා දෙන්න නැතුව මට හෙල්ප් එකක් කරන්න කවුරුත්ම හිටියේ නැහැ. අපේ මේ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කියන අර ස්කිල් එක ඩෙවලොප් කරන්න උදව් කරපු කවුරුත්ම හිටියේ නැහැ. ඊට පස්සේ මම ග්‍රේඩ් 7 එක විදිහට මම රොබොටික්ස් ඉගෙන ගන්න පටන් ගත්තා. ඒක මට ගොඩක්ම හෙල්ප් වුණේ රොබොටික්ස් ඉගෙන ගත්තට පස්සේ මට අර ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක හොඳටම තේරෙනවා පටන් ගත්තා. රොබොටික්ස් එකේ ආඩියුනෝ අර බේසික් එකෙන්ම මම ගියා ලොකුවට හදන්නම. ඊට පස්සේ රොබෝට්ස්ලා හැදුවා, කාර්ලා හැදුවා. ඔක්කොම හදනකොට මට ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක හොඳටම පේන්න ගත්තා දැන්. ඊට පස්සේ තමයි 2024 වෙනකොට තමයි මම හොඳටම මේ දැන් තියෙන ඉලෙක්ට්‍රොනික් සර්කිට් එක ෆයිනලයිස් වුණේ 2027. ඊට එතකන් මම මේක පටන් ගත්ත ඉඳලා දැන් වෙනකන් මේ කෙමිකල් එක ඩෙවලොප් කරනවා. මොකද මේ කෙමිකල් එකක් තියෙන්නේ කොහොමද ඔයා ලීගලි කෙමිකල් එකක් අරගෙන ගියොත් ඒකට ගන්න ඕනේ සර්ටිෆිකේෂන් ගොඩාක්ම තියෙනවා. ඔයා මාකට් එකට නෝමල් ප්‍රොඩක්ට් එකක් දානවා වගේ නෙමෙයි කෙමිකල් එකක් තිබුණා ඒක ඇතුළට. මොකද කෙමිකල් එකක්නේ අපි සුවඳට ගන්නවා, ඒක අයින්ගේ අපේ ඇඟේ වැදෙනවා. ඒකෙන් ලොං ලාස්ටිං ගොඩක් දවස් ඉන්නවා අපි ඒකත් එක්ක. එතකොට කොහොමත් මොනවාරි එෆෙක්ට් එකක් නැතුව එන්න ඕනේ ඒක. එතකොට ඒ වගේ රිසර්චස් කරනකොට ඒකෙන් ගොඩාක් බාධා තිබ්බා. කොහෙන්ද ගිහිල්ලා රිසර්ච් කරන්න කියලා කිසිම දැනුමක් තිබෙන්නේ අපිට. ඒ වගේ ලොකු චැලෙන්ජස් වලින් තමයි මේ ප්‍රොඩක්ට් එක අපි එළියට ගත්තේ. මේ විදිහට ඔයා ස්ටෙප් බයි ස්ටෙප් මේ චැලෙන්ජස් වලට ෆේස් කරලා ඩෙවලොප් කරපු ප්‍රොඩක්ට් එකක් තමයි මේක. දැන් ඔයා ගාව මේ ප්‍රොඩක්ට් එක තියෙනවා. ඔයා තාම ස්ටඩීස් කරන් යන ගමන් ඔයා කොහොමද මේ ස්ටඩීස්ුයි මේ ඔයාගේ ප්‍රොඩක්ට් එකත් එක්ක තියෙන ඒ දේවලුයි බැලන්ස් කරගෙන කරන් යන්නේ? මේ බිස්නස් එකම ඉස්කෝලේ බැලන්ස් කරගෙන හරියම මට චැලෙන්ජින් දෙයක් තමයි එතන තියෙන්නේ. මොකද මම O levels කරන්න ඕනේ 2027 O levels කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මට අවුරුදු 1 භාගයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ ඉගෙන ගන්න පටන් ගන්න. එතකොට මම මේ ඒ වගේම මේ නියෝ වෙන්චර්ස් එකේ තියෙන එක්සයිටර් ප්‍රෝග්‍රෑම් එකටත් මම එනවා. එතනින් උත් මගේ හෙල්ප් එක තියෙනවා මට මේක ඩෙවලොප් කරන්න. එතකොට ඒකටත් එනවා මගේ බිස්නස් එකක් කරනවා. ඊට පස්සේ ඉස්කෝලේ වැඩත් කරනවා. ඒ කියන්නේ හරිම බිසි ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා මට. එතකොට මම ඉස්කෝලේ වැඩ ටික මට ග්‍රේඩ් 10 ස්ටාර්ට් එකේ හොඳම ටීචර්ස් ටිකක් අහනවා මට. ඒගොල්ලෝ කිව්වා හරි ඔයා යන්න. අපි පර්සනලි ඔයාලට හෙල්ප් කරන්නම් ඉගෙන ගන්න. එම ගොඩක් හෙල්ප් ලැබුණා. ඊට පස්සේ එකපාරම මගේ ටීචර්ස් ටික මාරු වෙන්න පටන් ගත්තා. අර ට්‍රාන්ස්ෆර්ස් yearly 10 year transfers එනවනේ. ඒ ට්‍රාන්ස්ෆර්ස් වලින් මට හිටපු ටීචර්ස් ගොඩක්ම ගියා. දැන් ඇවිල්ලා ඉන්න ටීචර්ස්ලා එහෙම හෙල්ප්ෆුල් කරන්න නැතුව ඒ වගේ අර ඔයා ඒ මෙහෙම යන්න ඕනේ ඉස්කෝලේ වැඩනේ ඉස්සෙල්ලා මේ තියන්න ඕනේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට ඒව ටික ෆේස් කරන්න මම දැන් පර්සනලි මමම self studies කරගන්නවා තමයි මගේ plan එක දැන්. එතකොට මම self studies කරලා මම classes කියලා මම කොහොම මගේ මෙච්චර කාලෙම මම එච්චර classes ගිහිල්ලාම නැහැ. classes නැතුව ගෙදරින් ඉගෙන ඒත් මම මගේ පුරුද්දක් තියෙන එක්සෑම් එක තියෙනවා නම් සතියකට කලින් සතියකට තමයි පටන් ඉගෙන ගන්න පටන් ගන්නවා. එතකොට එහෙම ඉගෙනගෙන කොහොම හරි top 20 එකේ කොහොම හරි මම මගේ රෑන්ක් එක ප්ලේස් කරගන්නවා. එතකොට මගේ ගෙදරන් කියනවා මේ ඔයා මාසෙක කලින් පටන් ගත්තොත් ඉවරයි නේද? හොදට ස්ටඩි කරන්න පුළුවන් නේද කියලා. එතකොට මං දෙකම බැලන්ස් කරන්න කියන්නේ මට ඇත්තටම අමාරු වෙන්නේ ඉස්කෝලේ වර්ක් එක මං දැන් එක දවසක් ගියා නැත්තම් ඒ දවසේ වර්ක් එක අරගෙන ආයෙත් මම ඉස්කෝලේ යන දවසේ වර්ක් එකක් කරලා එහෙම බැලන්ස් කරන්න තියෙනවා. ඒත් ඇත්තටම මගේ ටීචර්ස්ලගේ හෙල්ප් නැතුව මට මේක බැලන්ස් කරන්න බැරි වෙනවා. ඒ ටීචර්ස්ලට තමයි ගොඩක්ම ස්තුති වෙන්න ඕනේ. ඔව් ඔයා කිව්වා ඔයාට මුල් කාලේ අපු චැලෙන්ජස් වගේ ඉස්කෝලෙන් ඒ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එහෙම දැන් ඔයා මේ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරලා තියෙන. දැන් ඔය අයිඩියා එකෙන් එහාට ගිහිල්ලා තියෙන. දැන් ඔයාට මොන වගේ කමෙන්ට්ස් දෙන්නේ ඔයාගේ ෆැමිලි එකෙන්, යාළුවන්ගෙන්, and ටීචර්ස්ලාගෙන් එහෙම කොහොමද?
ඇත්තටම මට දැන් ඉස්සරට වඩා හොඳටම තේරෙනවා ඒගොල්ලන්ගේ ඇප්‍රීෂියේෂන් තියෙනවා. ඒගොල්ලොන් දැන් රෙස්පෙක්ට් එකක් තියෙනවා මම මෙහෙම කරලා තියෙන්නේ දැන් මට ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා. ඒතකොට දැන් ඒගොල්ලන්ට ට්‍රස්ට් එකක් තියෙනවා මම කොහොම හරි මේක ගොඩ දාගන්න පුළුවන් කියලා. මොකද එක ප්‍රොජෙක්ට් එකකින් අවුරුදු 4ක් වැඩ කරන්නේ කියන්නේ ඒක ලොකු දෙයක්. මොකද කට්ටිය ගොඩක් සමහරකට ගොඩක් දවස් වැඩ කරලා ඒක හරිය ගියේ නැත්නම් ඒක කොහොමද ඩ්‍රොප් අවුට් කරනවා. මම මේ ප්‍රොජෙක්ට් එකේ දැන් අවුරුදු 4ක්ම වැඩ කරලා දැන් ෆයිනලි මට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මේ ඔගස්ට් එකේ ලොන්ච් කරන්න ඉන්නවා අපි මේක. ඊට පස්සේ අපේ ඉස්කෝලෙන් ඇත්තටම හොඳ ඇප්‍රීෂියේෂන් එකක් තියෙනවා. අපේ දැන් ඉන්චාර්ජ් හිටපු ඉස්සෙල්ලා ඉන්චාර්ජ් හිටපු හොඳම ටීචර්ස් අපිට හිටපු ටීචර්ස්ලා එක්කෙනෙක් ගිහිල්ලා ඉන්නේ. එයා රිටයර්මන්ට් ගිහිල්ලා ඉන්නේ. ඊට පස්සේ අනිත් ටීචර්ස් වලින් ගොඩක් හෙල්ප් තියෙනවා දැන් අපිට. ගොඩක්ම හෙල්ප් තියෙනවා. ඊට පස්සේ ඇප්‍රීෂියේෂන් එක අලුත් ප්‍රින්සිපල්ගෙන් ගොඩක් හෙල්ප් තියෙනවා. ඒ වගේ දැන් ඉස්සරට වඩා දැන් හැමෝටම පේනවා මගේ ට්‍රයි එක දැන් කොහොම හරි රිසල්ට්ස් එකක් විදිහට දැන් ඇවිල්ලා ඉන්නේ කියලා. ඔව්. මම මෙහෙම ඇහුවොත් දැන් ඔයා මේ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරලා තින්නේ ඔයාගේ කම්පැනි එක දැන් ඔය කම්පැනි එකක් විදිහට මේක පටන් ගන්න තියෙන්නේ. මොනවද ෆියුචර් ගෝල්ස්? මොන වගේ විෂන් එකක්ද ඔයාට තියෙන්නේ ඉස්සරහට මේ කම්පැනි එකත් එක්ක? දැන් ඔගස්ට් ෆස්ට් වල නැත්නම් ඔගස්ට් මේ මුලින්ම වීක් එකේ අපි මේ කම්පැනි එක ලොන්ච් කරනවා අපි. ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් එක ලොන්ච් කරලා මේන්ලි දැන් ඩෙන්ගු එපිඩමික් තියෙනවා. මේන්ලි highly affected districts වලට අපි මේක අරන් ගිහිල්ලා ඒගොල්ලන්ව ඩිස්ට්‍රිබියුට් කරලා එතනින් අපි සේල්ස් පටන් ගන්න ඉන්නේ. අපේ මේන්ම අයිඩියා එක කොහොම හරි වර්ල්ඩ් එක ඩෙන්ගු වලින් ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. ඩෙන්ගු මේ මොස්කිටෝ ඩිසීස් වලින් කොහොම හරි ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. ඒක තමයි තව අවුරුදු දෙකටම මේ ප්‍රොජෙක්ට් එකම ගියත් මට කමක් නැහැ. මේ ප්‍රොජෙක්ට් එකෙන් අපි ඩෙන්ගු වගේ zika මැලේරියා වගේ ඩිසීස් වලින් අපි ප්‍රොටෙක්ට් කරනවා. ඒ වගේ ලොකු ටාගට් එකක් එක්ක තමයි මම මේ ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරන්නේ. අපේ පොඩ්කාස්ට් එක ඉවර කරන්න කලින් අපි අහුවොත් මේ පොඩ්කාස්ට් එක බලන් ඉන්න ඔයාගේ වයසේ වගේ වෙන්න පුළුවන් කට්ටිය. ඉතින් මෙයාලට තියෙන පුළුවන් අයිඩියාස් තියෙනවා කොහොමද මම මේක කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. මට මේක කරගන්න පුළුවන් වෙයිද කියලා අන්මෝටිවේට් වෙලා ඉන්නවා. ඒ වගේ අයට ඔයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද? වැඩිපුරම කට්ටිය මේක පටන් ගන්න නැතුව ඉන්නේ කට්ටිය ඔයගොල්ලෝ අපිව hina වෙයි ෆේල් වෙයි අපිට වැරදෙන්න පුළුවන් එහෙම කියලා. මට ඒගොල්ලන්ට තියෙන ලොකුම ඇඩ්වයිස් එක තමයි කට්ටිය ඔයගොල්ලෝ බලලා hina වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මොක් කරන්න පුළුවන්. ඒත් ඔයගොල්ලෝ දැනගන්න ගන්න ඕනේ ඒ වගේ කරන කට්ටියගේ බාක් තියෙනවා අපි ඒගොල්ලන්ට වඩා ඩෙවලොප් වෙයි කියන බයර තමයි ඒගොල්ලන් එහෙම ඔයගොල්ලන්ට කරන්නේ. ඔයගොල්ලෝ බය වෙන්න එපා මෙහෙම අපිට බැරි වෙයි ෆේල් වෙයි කියලා. ඔගොල්ලුන් සක්සස් වෙන්නේ කොච්චරක ඔගොල්ලුන් ෆේලියර් එක සක්සස් එකේ රූට් එකක් ඒකත් සක්සස් එකේ පාර්ට් එකක් කියලා දැනගන්නකම් ඔයගොල්ලන්ට බෑ සක්සස් වෙන්න. ඒක තමයි ලොකුම ඇඩ්වයිස් එක වගේ. අපේ පොඩ්කාස්ට් එකේ අන්තිමට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අදත් අපි කතා කරා ෆවුන්ඩර් කෙනෙක්ගේ ස්ටෝරි එකක්. මේක ඇත්තටම දැන් වෙනකොට අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන ඩෙන්ගු. ඇත්තටම අපි ප්‍රෝග්‍රෑම් එකේ කතා කරා. ඒ වගේ මදුරුවන්ගෙන් තියෙන ප්‍රශ්න වලට සොලියුෂන් එකක් හොයාගත්ත කෙනෙක්ගේ ස්ටෝරි එකක් අපි ඔයාලත් එක්ක ෂෙයා කළා. ඉතින් මම හිතනවා ඔයාලත් මේ එපිසෝඩ් එක එන්ජොයි කරන්න ඇති කියලා. මේ යං ෆවුන්ඩර් ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙත් මේ වගේම ෆවුන්ඩර් ස්ටෝරියක් එක්ක අපි හම්බ වෙමු.